Bismillahirrahmanirrahim. Alhamdulillahi Rabbil Alameen. Assalatu wassalamu ala Sayyidina Muhammadin wa ala alihi wa sahbihi wa sallam. Assalamu alaikum warahmatullahi wabarakatuhu. Spoken Arabic certificate course එකේ අද අපි 14 වෙනි ක්ලාස් එකේ ඉන්නවා. So මේ ක්ලාස් එකෙත් අපි හැමදාම වගේ ගෙවල් වල භාවිතා කරන වචන ඒ වගේම අපිට ලේසියෙන්ම පාඩම් කරන්න පුළුවන් වචන තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා ඉගෙන ගන්න හැම වචනයක් ගානෙම ලියා ගන්න ඕනි. ඒ වගේම පාඩම් කරන්න ඕනි. ඒ වගේම ඒවා ප්‍රැක්ටිස් කරන්න ඕනි. මේ තුනම කරන එකකින් ඔයාලට ලේසියෙන්ම Arabic spoken ඉගෙන ගන්න පුළුවන්. හරි දැන් අපි පාඩමට යමු. මුලින්ම සලාත කොළ. කොහොමද අපි සිංහලෙන් කියනවා නම් ලේඩිස් කොළ කියලා කියනවා. කොහොමද අපි අරබික් වලින් කියන්නේ අල් khashu. අල් khashu කියන්නේ මේ සලාත කොළේට. උදාහරණයක් බලන්න. සලාතති බිහා khashun wa tamatim faqat. සලාතති බිහා khashun wa tamatim faqat. ඒ කියන්නේ මගේ සැලඩ් එකේ මම සලාත කොළයි තක්කාලි පමණයි තිබෙන්නේ. ඒ කියන්නේ මම සලාතා එකක් හදාගෙන. හරිද? ඒකේ මොනවද තියෙන්නේ? සලාත කොළයි ඒ වගේම මගේ සැලඩ් එකේ සලාත කොළයි ඒ වගේම තක්කාලි පමණයි තියෙන්නේ කියලා මං කියනවා. කොහොමද කියන්නේ? සලාතති බිහා khashun wa tamatim faqat. මීළඟ එක බලන්න. බැටළුවෝ. කොහොමද අරබික් වලින් කියන්නේ? خروف خروف කියන්නේ බැටළුවෝ. උදාහරණයක් බලන්න. سنذبح خروفا في عيد الأضحى سنذبح خروفا في عيد الأضحى. ඒ කියන්නේ අපි එළුවෝ කවදද කපන්නේ? අපි හජ්ජ අවුරුද්දට අපි එළුව කපනවා. ඒක තමයි කියන්නේ. අපි අපේ හජ්ජ අවුරුද්දට එළුවෝ කපනවා. හජ්ජ අවුරුද්දට අපි අරබික් වලින් කොහොමද කියන්නේ? ඊදුල් අල්හා කියලා කියනවා. හරිද? سنذبح خروفا في عيد الأضحى. මීළඟ එක හාවා. කොහොමද අරබික් වලින් කියන්නේ? අර්නබු. අර්නබු කියන්නේ හාවා. උදාහරණයක් බලන්න. අල් අර්නබු අල් බුන්නි යඅකුලු අවරාක ෆිල් හදීකා. ඒ කියන්නේ දුඹුරු හාවා වත්තේ කොළ කනවා. අල් අර්නබු අල් බුන්නි ඒ කියන්නේ හාවා යඅකුලු අවරාක් කොළ කනවා ෆි හදීක් වත්තේ. හදීකා කියන්නේ වත්තට කියනවා. අල් අර්නබුල් බුන්නි යඅකුලු අවරාක ෆිල් හදීකා. මීළඟ එක ජල බල්ලා. කොහොමද කියන්නේ? ෆුක්මතුන්. ෆුක්මා. ෆුක්මා කියන්නේ ජල බල්ලා. උදාහරණයක් බලන්න. අල් ෆුක්මාතු තঈසු ෆී අබරාදි අල් මනාතික්. ඒ කියන්නේ ජල බල්ලෝ ගොඩක්ම ජීවත් වෙන්නේ සීතල හිම ප්‍රදේශවල. අල් ෆුක්මාතු තঈසු ෆී අබරාදි අල් මනාතික්. ඒ කියන්නේ ජල බල්ලෝ ගොඩක්ම ජීවත් වෙන්නේ ගොඩක්ම ඉන්නේ හිම ප්‍රදේශවල. මීළඟ එක බලන්න. වලාකුළු. කොහොමද අරබික් වලින් කියන්නේ? සහාබා. සහාබා කියන්නේ වලාකුළු. උදාහරණයක් බලන්න. අස්-සහාබු අර්-රමාදි යුෂිරු ඉලල් මතර්. ඒ කියන්නේ අලු වලාකුළු ගොඩක්ම එන්නේ වහින්න ලං වෙනකොට. ඒ කියන්නේ වැස්ස ලං වෙනකොට වහින්න ලං වෙනකොට අහසේ අලු වලාකුළු එනවා. අපි අලු පාට වලාකුළු දැක ගමන්ම අපි මොනවද කියන්නේ? වහින්න යනවා කියලානේ කියන්නේ. ඒක තමයි මෙතන උදාහරණයක් විදියට ඔයාලට කියන්නේ. අස්-සහාබු අර්-රමාදි යුෂිරු ඉලල් මතර්. එතකොට අස්-සහාබා කියන්නේ වලාකුළු වලට. මීළඟ එක බලන්න. අව්ව. අව්ව කොහොමද අරබික් වලින් කියන්නේ? මුෂ්මිෂ්. මුෂ්මිෂ් කියන්නේ අව්වට කියනවා. අල් ජව්වු අල් යවුම් මුෂ්මිෂ්. ඒ කියන්නේ අද කාලගුණය නම් ගොඩක් රස්නී. ඒ කියන්නේ අව්ව ආපු ගමන්ම අපිට ගොඩක් රස්නී දැනෙනවනේ. හිරුයි. හිරු කියන්නේ මොකද්ද? අව්වට අපි කියනවා අල් ජව්වු අල් යවුම් මුෂ්මිෂ්. අද කාලගුණය නම් හිරුයි ගොඩක් අව්වයි. ඒ වගේම වැස්සට මොනවද කියන්නේ අපි? වැස්සට කියනවා වැස්ස වහිනවා.
දැන් වැස්ස වහින ගමන් තියෙනවා. මුම්තිර් කියන්නේ දැන් වැස්ස වහින ගමන් තියෙනවා. අල් යවුමු මුම්තිර්. එය වැස්ස ඒ කියන්නේ අද වැස්ස වහින ගමන්ම තියෙනවා. අද දවස පුරාම වැස්ස. කොහොමද කියන්නේ? අල් යවුමු මුම්තිර්. අද දවස පුරාම වැස්ස. අල් යවුම් කියන්නේ අද දවසට කියනවා. මුම්තිර් කියන්නේ වහිනවා. අද දවසම වහිනවා. අල් යවුමු මුම්තිර්. ඒ වගේම බබාට අපි මොනවද කියන්නේ ඇරබික් වලින්? තිෆ්ලුන් කියන්නේ බබා. තිෆ්ලුන් මගේ දරුවා ගොඩාක් සංසුන් කියන්නේ මොකද්ද? සයිලන්ට්. මගේ බබා නම් ගොඩාක් සංසුන් බබෙක්. ගොඩාක් සයිලන්ට් බබෙක්. කොහොමද කියන්නේ? තිෆ්ලුහා හාදී. මගේ බබා ගොඩාක් සංසුන්. ඒ වගේම ගැහැණු ළමයෙක්ට කොහොමද අපි අරබික් වලින් කියන්නේ? බින්තුන්. දැන් අපි අපේ තාත්තගේ නමත් එක කියනකොට බින්තුන් කියලා කියනවා. කොහොමද කියන්නේ? මොහම්මද් බින්ත ෆාතිමා. මොහම්මද්ගේ දරුවා ෆාතිමා. බින්ත් කියන්නේ ගැහැණු දරුවෙක්ට අපි කියනවා. ඉන්නල් බින්තල් සගීරා හක්කන් මුජබතුන් බිල්ජරා. ඒ කියන්නේ බබාට ඒ ගැහැණු බබාට බලු පැටව් ගොඩාක් කැමති. ඒ ගැහැණු දරුවට බලු පැටව් ගොඩාක් කැමති. ඉන්නල් බින්ත සගීරා. ඒ පොඩි ගැහැණු බබාට හක්කන් ගොඩාක් මුජබතුන් බිල්ජරා. ඒ කියන්නේ මුජබතුන් බිල්ජරා කියන්නේ පොඩි බලු පැටව්. පුංචි බලු පැටව් ඒ ගැහැණු බබාට ගොඩාක් කැමති. ඒ වගේම බොයි. කොල්ලට කොහොමද අපි අරබික් වලින් කියන්නේ? වලදුන් කියන්නේ පිරිමි ළමෙක්ට. කොල්ලෙක්ට අපි කියනවා. එතකොට බින්තුන් කියන්නේ ගැහැණු ළමෙක්ට කියනවා. වලදුන් කියන්නේ කෙල්ලෙක්ට කියනවා. ඒත් අපි දැන් තාත්තගේ නමත් එක ලියනකොට ඉබ්න් කියලා තමයි ලියන්නේ. ඒ කියන්නේ ඉබ්න් කියන්නේ පුතා. මොහම්මද්ගේ පුතා හාෂිම්. කොහොමද කියන්නේ? මොහම්මද් ඉබ්නු හාෂිම්. මොහම්මද්ගේ පුතා හාෂිම්. එතකොට වලදුන් කියන්නේ කොල්ලෙක්ට. පොඩි කොල්ලෙක්ට වලදුන් කියලා කියනවා. උදාහරණේ බලන්න. අල් වලදු ખાයිෆ්. ඒ කියන්නේ කොල්ලා බයයි. ඒ කොල්ලා බය වෙලා. ඒ කොල්ලා බය කොල්ලෙක්. කොල්ලා බයයි. අල් වලදු ખાයිෆ්. එතකොට ખાයිෆ් කියන්නේ බයට කියනවා. खैर අපි අද ඉගෙන ගත්ත හැම වචනයක්ම ඔයාලා ප්‍රැක්ටිස් කරන එකෙන් අරබික් ස්පෝකන් ලේසියෙන්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ජසාකුමුල්ලාහ් ඛෛරන්. සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.